හලෝ ළමයි ඔන්න ඉතින් කාලෙකින් වීඩියෝ එකක් අරන් ආවා. වෙලාව නම් 6යි කාලට විතර. මුලින්ම ගේස් කරගත්ත එක තමයි ඉතින් කරේ. ළමයි අපේ ගෙදර ලබන සතියේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. ඒ නිසා ඉතින් කර්ටන් ටිකත් හොදලා තිබ්බේ. ඒ ටිකත් දාගත්තා. අනිත් පැත්තේ කර්ටන් එක තාම හොදන ගමන් හැබැයි ඒක නම් ඒක හෙට විතර දායි සමහර විට. ඊට පස්සේ ටේබල් එකක් තියාගත්තද ළමයි මට පාන තියන්නත් පරක්කු වුණා. ඊට පස්සේ ගියේ මල කඩලා පාන තියන්න. හන්දත් ලස්සනට පායලා තිබ්බා ඊයන. පාන තියලා ඉතින් කාමරේට ආවා. ගන්න දෙයක් නැහැ මේස උඩ. යකා නටලා වගේ. ඊට පස්සේ මේස ඉතින් අස් කරගත්තා. මේස අස් කරගෙන වොෂ් එකක් දාගෙන කාල් බීඩාව වැඩ ටික කරන්න. මුලින්ම තිබ්බ IT ක්ලාස් එකේ වැඩ වගේක් රෙකෝඩින් වගේක් බලන්න තිබ්බා. ඊට පස්සේ ඒකත් බලලා පොලිටිකල් ක්ලාස් එකෙත් වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් කළා. එනම් ගොඩක් වැඩ තිබ්බා. ළමයි අද පොඩි විශේෂ සිදුවීමක් සිද්ධ වුණානේ. අද අපේ නංගිගේ බර්ත්ඩේ එකට ෆොටෝ ෂූට් එක කරන්න ගියා අපි. අන්තිමට කොහොම හරි ෆොටෝ 4යිද කොහෙද ගහන්න පුළුවන් වුණේ. මෙයා අඬන්න ගත්තා බයේ. බයේ දැයි දන්නේ අඬන්න ගත්තා. නිදාගත්තා. ඊට පස්සේ නිදිමත හින්දා එන්නේ නැති ඇඬුව හොඳටම. අන්තිමට ගත්ත ෆොටෝ 4 තමයි ඉතින් තියෙන්නේ. මං ෆොටෝස් ටික දාන්නම් බර්ත්ඩේ එක දවසට. මම පොලිටිකල් එකේ නම් ලොකු ප්‍රශ්න දෙකක් ලියන්න තිබ්බා. ඒක තමයි ලිව්වේ. ඉතින් ඊයේ රෑ වෙනකන් හිටියා හැරිලා. ගෙදර හැමෝම නිදි. තාත්තා නම් කොහෙද ගියා. තාත්තත් ආවේ 1:00ට ගෙදර. මං ඒ පහුවෙලා නිදාගත්තේ ඒ ටික ඉවර කරලා. ඉවර කරන්න ඕනි කියලා හිතුණා. නැත්තම් හරි වදයක් ඔළුවට. ගෙදර වැඩ ඉතුරු වුණාම ප්‍රශ්න ලොකු ප්‍රශ්න ළමයි ලියන්න ගියාම මට හැබැයි නිදිමතක් ආවත් හැබැයි ප්‍රශ්න ලියනකොට යන් තියෙන නිදිමත නැතුව යනවා. මං ඊයේ 3යි නෑ 2:45 විතර නිදාගන්න ගියේ. ඒත් මට තව එකක් ලියන්න හිතුණා. නිදිමත ලොකුවට තිබ්බේ නෑ. ඒත් මං නිදාගන්න ගියා. මේසුඩ ඔක්කොම ඉතින් අස් කරගත්තා. වැඩ ටික ඉවර කරගත්තා ඔක්කොම. මේසුඩත් අස් කරගත්තා. ළමයි ආය අලුත් වීඩියෝ එකක් මං අරන් එන්නම්. අදට ගිහින් එන්නම්.